ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගරු විදුහල්පතිතුමනි ආචාර්ය මණ්ඩලයේ සියලුම මාගේ සහෝදර සහෝදරියනි ආදරණීය දුවේ පුතේ එදා අපේ ලංකාව අවුරුදු 1,45,000ක ඈත අතීතයේ ඉඳන් මේ මෑත කාලයේ දක්වා ආපු ගමන් මගේ අපේ ලංකාව කියන්නේ ලෝකේ බිහිවෙච්ච ඉතාමත් සුන්දර දිවයිනක්. ඇයි මං එහෙම කියන්නේ? අපේ ලංකාව මේ ලෝක ගෝලයේ තුල පිහිටි රටවල් අතර ලෝකේ අනෙක් රටවල් වලට නොමැති සුවිශේෂ ගුණාංග ඒකේ කීපයක් අපි කතා කළොත් දුම්හිඳ රාවණෑල්ල වගේ සුන්දර ඒ දියඇලි ඊට පස්සේ සිංහරාජ වගේ සදාහරිත තෙත් වනාන්තර ඒ විතරක් නෙවෙයි නිලාවේලි ආරුගම්බේ වගේ ලෝකෙවත් නැති සුන්දර වරායවල් මුහුදු තීරවල් මෙන්න මේ වගේ ඒ ස්වභාවික ලක්ෂණ වලින් අනුවන වෙච්ච නිසා අපේ ලංකාවට ලෝකේ ලොකු අවධානයක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි එදා ඉඳන් අද දක්වා අපේ රටේ බිහි වුණාම අරුම පුදුම මිනිස්සු. ඔයාලා අහලා තියෙනවා නන්දි මිත්‍රලා, දේලු සුමනලා, බුලත යෝධේලා මේ වගේ මහා ධීර වීර මිනිස්සු අපේ රටේ හිටියා. ඉතින් මේ සියලු ඒ අංග ලක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ ඉහළ ස්ථානයක අපේ ලංකාවට වැජෙන්න පුළුවන් වුණා. ඒ ඉහළ ස්ථානක වැජවීම නිසා අපිට නිරන්තරයෙන්ම තාඩන පීඩන අභියෝග ආවා. මේ මුල් කාලීන අභියෝග සියල්ල එල්ල වුණේ ආසියාකරයෙන්. උදාහරණයක් විදියට එදා සේන බුද්ධිකලා, එලාරලා, පණ්ඩු පාරින්දලා, කුද්ද පාරින්දලා, දාටියලා, පීටියලා, තිරිතරලා මෙන්න මේ සියලු ආක්‍රමණිකයෝ ලංකාවේ සාරේ උරා බොන්න උත්සාහ කළා. හැබැයි ඔයාලා අහලා තියෙනවා අපේ දුටුගැමුණු රජුරෝ මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසැපට නෙවෙයි කියලා සටන් කළේ. වලගම්බ රජුරෝ අවුරුදු 14යි මාස 7ක් මහා ඝන කැලෑවේ කණ්ඩ නැතුව පිණ්ඩපාත දාණයෙන් කාලා බීලා තමයි අපේ රට රැක්කේ, සම්බුද්ධ ශාසනය රැක්කේ. මේ වගේ පාලකයෝ ඒ වගේ ධීර වීර ඒ කටයුතු කරපු නිසා ආසියා බලවේග වලින් ලංකාවේ ඒකීයත්වය, ස්වෛරීත්වය සහ ඒ එක්සත් බව රැක ගන්න අපිට පුළුවන් වුණා. නමුත් ළමයි ආසියාකරෙන් අපි ගැලවුණාට යුරෝපාකරේ ඒ වෛරී සහගත net අපේ ලංකාවට යොමු වුණා. ඇයි මෙහෙම යොමු වුනේ කියලා කිව්වොත් මම මුලින් කිව්වා ලංකාව කියන්නේ වටින රටක් කියලා. ඔයාලා අහලා තියෙනවා ලෝක සිතියම් මැදපු ක්ලෝඩියස් ටොලමි. එයාගේ ජීවිත කාලේ ඇන්දේ සිතියම් 4යි. ඒ ඇඳපු සිතියම් 4න් එක සිතියමක් අපේ ලංකාවේ එහෙම නැත්නම් මේ තැප්‍රොබේන්. එයා මේ සිතියම ඇඳලා එයාගේ රටේ නාවිකයන්ට කියනවා උඹලා ආසියාවට යනවා නම් ඵලයලා තැප්‍රොබේන් වලට. ඒක ලෝකේ තියෙන සුන්දර රටක් කියලා. ඔයාලා අහලා තියෙනවා නම් ප්ලීනි එයාගේ නැචුරාලිස් හිස්ටෝරියා කියන ග්‍රන්ථයේදී කියනවා තැප්‍රොබේන් වල මිනිස්සු කන පිඟාණෙන් අපට කවදා කන්න පුළුවන් වේද කියලා. එහෙම තිබ්බ රටක්. මේ පෘතුගීසි පාලකයා එයාගේ ආසියානු නියෝජිතයා එයාට කතා කරලා කියනවා මං ඔබ පෙරදිගට යවන ප්‍රධාන පරමාර්ථේ ලංකාවෙන් අර ත්‍රිකුණාමලය කියන ඉඩම් කෑල්ල අල්ලගන්න. ඇයි ආසියාවේ සෙසු සියලු යටත් විජිත මගෙන් ගිලිහි ගියත් ලංකාවේ ඉඳන් ඒව අල්ලගත්තා කියලා එයා කියනවා. ඔයාලට දැන් තේරෙන්න ඇති අපේ ලංකාවේ තියෙන වටිනාකම.
අපේ ලංකාවේ මහ පොළොවේ වැවිච්ච කුරුඳු ටික ලෝකේ සුන්දරම රසවත්ම කුරුඳු. ඒ කුරුඳු සුවඳ සොයාගෙන තමයි යුරෝපා ජාතිකයෝ අපේ ලංකාවට ආවේ. අපිට රත්න දීප කිව්වේ ඇයි? ලෝකේ කොහෙවත් නැති මැණික් අපිට තිබුණා. මෙන්න මේ වගේ මේ වටිනාකම් නිසා අපේ ලංකාවේ නිදහසට අභියෝග කරන්න යුරෝපා ජාතිකයෝ ආවා. ඒ ඇවිල්ලා කරපු අභියෝගයන්ට අපි එල්ල කරපු ප්‍රතිඅභියෝගේ ඒ සුන්දර මිනිසුන්ගේ නිදහස් කතාව තමයි අද මම මේ ඔයාලා ඉස්සරහ කතා කරන්නේ. ළමයි 1505 අපේ ලංකාවට එනවා ලොරෙන්සෝ ද අල්මේදා. ඇවිල්ලා ලංකාවේ මුහුදුබඩ අල්ල ගන්නවා. මුහුදුබඩ අල්ලගෙන එයා උඩ රටටත් අභියෝගයක් කරන්න උත්සාහ කරන මුළු ලංකාවම අල්ලගන්න. ඒක ලේසි වුණේ නැහැ. 1562 දී සීතාවක රාජසිංහ එහෙම නැත්නම් මහා අස්ථාන කුමාරයා පෘතුගීසි 1600ක් කැතිගානවා මුල්ලේරියා වෙලේදී. මුළු මුල්ලේරියා වෙලම ලේවිලක් බවට පත් වෙනවා. සුද්දට මේක ලොකු කැලලක්. සුද්දට උතුර දකුණ මාරු වෙන්න වැදිච්ච පහරක් මේක. මුල්ලේරියා කියන නම කියනකොට සුද්ද සලිත වෙන්න ගත්තා. ඒක වෙනස් කරන්න මොකද කළේ සුද්දා? මුල්ලේරියාවේ හැදුවා පිස්සන් කොටුවක්. අද මුල්ලේරියාව කියන නම අපිට ආඩම්බරෙන් කියන්න බෑ, ලැජ්ජයි කියන්න. ඒ නිසා මුල්ලේරියා නම කතා නොකරන තරම් අපි අන්න සුද්දගේ අභිමානය වෙනුවෙන් අපේ අභිමානය පහතට දාපු තැන. ඒ විතරක් නෙවෙයි ලන්දේසිනුත් ආවා. 1602 එනවා ජොරිස් වෑන් ස්පිල්බර්ජන්. ඇවිල්ලා මොකද කරන්නේ? අපේ මුහුදුබඩ අල්ල ගන්නවා. එයා try කරන උඩ රට අල්ලන්න. සාර්ථක වෙන්නේ නැහැ. අපේ රාජසිංහ මොකද කරන්නේ? මේ ලන්දේසින්ට කොහොමද පහර දුන්නේ කියලා කිව්වොත් එහෙම ලන්දේසින්ට එයා පහර දෙන්නේ පහතරට ඉන්න සියලු ලන්දේසිකයෝ අතු ගෑවෙලා යන විදිහට. පැහැදිලි? එක් අවස්ථාවක කොළඹ කොටුවේ සිර කරන ලන්දේසින් මාස 4ක්. ඒ සිර කිරීම නිසා සුද්දට කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව එයාලා निराහාරව මැරෙන්න ගියේ. අවසානට කොටුවේ හිටපු පූසත් අල්ලගෙන කන තැනට යාලා ආවා. අපේ සම්ප්‍රදායට එකතුණා කොළඹ කොටුවේ බලල් මසුත් ගිනි ගණන්ලු කියලා. ආන් එහෙමයි අපේ මිනිස්සු රට රැක්කේ. එයාලගේ ජාතික නිදහස ඇඟලේ මස් නහර වලට கிඳා බහැලා තිබුණේ. පැහැදිලි? එච්චරට නිදහස වෙනුවෙන් කැපවෙච්ච ජාතියක් තමයි මේ අභිමානවත් ශ්‍රී ලංකා ජාතිය. ළමයි දරුණුම තැනට අපි ආවා. ඒ දරුණුම තැන තමයි 1795 රොබර්ට් ඇන්ඩ්‍රූස්. එයාලා සුදු අධිරාජ්‍යවාදියෝ. නම හිරුනොබසින අධිරාජ්‍ය. ලෝකේ ඕනි තැනක එයාලට රටවල් තිබුණා. එහෙව් සුද්දොත් එක්ක හැප්පෙන්න අපේ හෙළ ජාතික වීරයන්ට සිද්ධ වුණා. ඔයාලට කියන්න 1803 දී මෙයාලා පළවෙනි උත්සාහයක යෙදෙනවා ෆෙඩරික් නෝත් දාලා මැක්ඩොවෙල් බාබට් මේ සෙනවියෝ දෙන්න යටතේ උඩරට ආක්‍රමණයකට එනවා. හැබැයි ඒ ආක්‍රමණය සාර්ථකුනේ නැහැ. අවසානයේ කොළඹ කොටුවට යන්නේ සුද්දෝ 4-5 දෙනයි. ඉතිරි සියල්ලම ඝාතනය කරනවා. ඇයි මේ අපේ ලංකාවට ආපු පෘතුගීසීන්ට ඊට පස්සේ ලන්දේසීන්ට ඊට පස්සේ ඉංග්‍රීසීන්ට අපේ ලංකාවම අල්ලගන්න බැරි වුණේ? එක කාරණාවක් තමයි රජු සහ ජනතාව අතර තිබුණු බැඳියාව. ඒක ගහට පොත්තක් පොත්තට ගහක් වගේ අත්‍යන්ත බැඳීමක්. රජාව රැක්කේ දිවිහිමියෙන්. ඒ නිසා කවදාවත් බැරි වුණා උඩරට ආක්‍රමණයට. ඒ විතරක් නෙවෙයි අංක 2 තමයි අපිට තිබුණ සුපිරි සටන් කලාවක්. ඔය 18 කැරැල්ල වෙලාවේ ඌව ගිනියම් වෙද්දි සුද්ද එනවා ඌවේ හංගලා තියෙන ත්‍රිපිටක පොත් වහන්සේලා ටික ගිනි තියන්න. මේ වෙලාවේ අපේ ඌවේ පන්සලක් තිබුණා බිබිලේ. ඒ පන්සලේ හාමුදුරුවෝ ඈතින් සුද්ද එනවා දැකලා අර ත්‍රිපිටක පොත් ටික අරගෙන 탁ගාලා චෛත්‍යයේ නිදන් ගත කළා.
ඒකට අද කියනවා පොතුබන්ධන විහාරය කියලා. පොතුබන්ධන කියන විහාරයට නම හැදුනේ එහෙමයි. සුද්ධ ආව පන්සලට. සුද්ධ 15 දෙනෙක් ආව පන්සලට. හැබැයි සුද්ධ 15ට ගහන්න අපේ හාමුදුරන්ට විනාඩි 5ක් ගියේ නැහැ. 50ක් ආවා. 50ටත් ගැහුවා. අවසානයේ 100ක් ඇවිල්ලා තමයි හාමුදුරුව අත්අඩංගුවට ගන්නේ. අපි ගාව තිබුණ අමුතු සටන් කලාවක්. ලෝකේ කාටවත් ඒක හොයාගන්න බැරි වුණා. ඔයාලා අහලා තියෙනව නම් එහෙම නැත්නම් හොයලා බලන්න සුදලිය පරම්පරාව ඊට පස්සේ මරුවලිගේ පරම්පරාව කියලා අංගම්පොර සටන් කලාවක් අපේ රටේ තිබුණා. මහත් දරුණු පහර දීම් මේ වගේදී සිද්ධ කළා. අවසානයේ සුද්දා කොච්චර සලිත වුණාද කියනවා නම් සුද්දා යනකම් ඒ සටන් අපේ ලංකාවේ තහනම් සටන් කරලා තියෙන්නේ. ඒවා තහනම් සටන් වුණා. ආන් ඔහොමයි සුද්දට අපි පහර දෙන්න හේතු නිර්මාණය කරගත්තේ. ඒ විතරක් නෙවෙයි. එයාලා ඇවිල්ලා අපේ රටේ සාරය අරන් ගියා. ඒක අපිට ලොකු වේදනාවක්. ඒකයි අපි සුද්දට එරෙහිව නැගිට්ටේ. ඔයාලා අහලා තියෙනවා නම් ඉන්නවා හියෝ නෙවිල් කියලා සුද්දෙක්. මේ සුද්දා අපේ ලංකාවේ තිබුණු පරණ පොත්පත් නැවක් පුරවලා අරන් යනවා. නැවක් පුරවලා. ඉතිරි වෙච්ච පොත්පත් කීපයක් අද විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරනවා. එක පොතක් අධ්‍යයනය කරන්න අවුරුදු 4ක් යනවලු. එතකොට හිතන්න ඒ තුල තිබ්බ සාරගර්භ කරුණු කොහොම වෙන්නේ නැති කියලා. ඒ සියල්ල අපට නැති වුණා. එයාලා සාරේ අරන් ගියා. ධර්මපාල රජ කරන්න කලින් හත්වන බුවනක බාහුට මාලිගාව උඩ තියලා වෙඩි තියපු ඒ පෘතුගීසීන් ධර්මපාල රාජ්‍යත්වයට පත් වෙන්න කලින් කෝට්ටේ මාලිගාව කොල්ල කෑවා. ඒ කොල්ල කද්දී රජතුමා කෙල ගහපු පඩික්කමත් ඒගොල්ලෝ අරන් ගියා පෘතුගාලෙට. එතකොට හිතන්න සුළුපටු විදිහට නෙවෙයි අපේ සම්පත් අරන් ගියේ. ඔයාලා අහලා තියෙනවා බ්‍රේකර්ස් කියලා සුද්දෙක් හිටියා. එයාගේ විනෝදාංශය තමයි අලි ඝාතනය. අපේ ලංකාවේ අලි 1500කට වඩා ඝාතනය කළා. අදටත් එයාගේ සොහනට හෙන ගහනවා ළමයි. අදටත් ඒ සොහනට හෙන ගහනවා. එච්චර ජාතික අපරාධ කරපු අපේ රටේ තිබුණු සම්පත් සූරගෙන කාපු ජාතියක් තමයි යුරෝපා ජාතිය. එයාලට එරෙහිවයි අපි නැගිට්ටේ. එයාලගෙන් නිදහස් වෙන්නයි අපි නැගිට්ටේ. ඇත්තටම අපි නැගිට්ටා. අපි නැගිට්ටා නෙවෙයි නැගිටින්න පාර හැදුනා. 1803 ඒ වෙලාවේ සුද්ද පෙරදුනාට ඔයාලා අහලා තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ ළඟට යනවා චරපුරුෂේ. එයා කරතොට ධර්මාරාම මොරතොට ධම්මක්කන්ද හාමුදුරුවන්ගෙන් සිංහල ඉගෙනගෙන එයා හොර රහසේ ඔත්තුකාරයෙක් විදියට මාලිගාවට ගිහිලා රජාට මත්පැන් හුරු කරනවා. අවසානයේ මාලිගාව අපේ සුද්ද අල්ලගත්ත වෙලාවේ පරීක්ෂා කරද්දී මාලිගාවේ රතු අරක්කු බෝතල් කීපයක් තිබිලා තියෙනවා. මතට එයාව බැහැයි කළා. එයා විකෘති කළා. ජනතාව කෙරේ වෛරය ඇති කළා. සහ රදලවරුන්ගේ බලපෑම් තිබුණා. ඒකේ ආසන්නම සිදුවීම තමයි ඇහැලේ පොළ ඝාතනය. මහනුවර සතල දේවාල ඉදිරිපිට ඇහැලේ පොළ පවුල ඝාතනය කරන්නේ ජනතාවට දරා ගන්න බැරි විදිහට. පුංචි බණ්ඩාර ඊට පස්සේ ලොකු බණ්ඩාර මද්දුම බණ්ඩාර සහ එයාලව ඝාතනය කරලා මද්දුම බණ්ඩාරගේ පුංචි නංගි අම්මගෙන් කිරි උරා බොම්නින් ඉන්නකොට තමයි ඇදලා අරගෙන දංගෙඩිය තියලා අර ගහලය මහ කඩුපාරක් ගැහුවේ. කොටේ දිගට ගැලුවේ ලේ නෙවෙයි. කොටේ දිගට ඒ ගැලුවේ අම්මගෙන් බීපු මව් කිරි ටික. මේක දැකපු මිනිස්සු සතියක් ගෙදර ගිහිලා ලිපගෙන මෙලෙව්වේ නෑ. ඒ දැකපු දුක හොඳටම ඇති කියලා. එච්චරට අපේ මිනිස්සුන්ට ඒක මහ ගින්දරක් වුණා. රජාට පුදුම වෛරයක් තිබුණා. ඒ නිසා ඉංග්‍රීසීන් 1815 උඩ රටට එද්දී ආවේ ක්‍රූර ශ්‍රී වික්‍රමගෙන් උඩ රට මුදව ගන්න. අපේ ජනතාවත් රජුව අල්ලලා දෙන්නේ වෙලාවේ කටයුතු කළා. ඇහැලේ පොළ කොච්චර ඇහැලේ පොළ එයා රට රැක ගන්න උත්සාහ කළේ. මොකද ශ්‍රී වික්‍රම කියන්නේ වඩිගයෙක්. එහෙම නැත්නම් ඉන්දියාවෙන් ආපු නායක්කාරයෙක්. මේ සිංහල ලේවලට ලංකාවේ උරුමයක් තියෙන්න ඕනි කියලා තමයි එයාලා සටන් කළේ. ඒත් අවසානයේ රාජ්‍ය ද්‍රෝහියෙක් වුණා.
එයාගේ නම තියෙන ඇහැල ගහක්වත් අවසානයේ මහනුවර නගරේ තියන්න ඉඩ දුන්නේ නැහැ. ඇහැල ගස් ඔක්කොම කැපුවා. මේ විදියට 1815 අර දිවිහිමියෙන් රැක්කේ නෑ ජනතාව රජුව. අපේ රජාව අත්අඩංගුවටපත් වෙනවා. එයා උඩුපිටිය ආරච්චිගේ ගෙදර ඉන්නකොට එයාගේ නෝනා වෙන්කත රංගම්මත් එක්ක අපේ සිංහලෝ ඇවිල්ලා යාව එළියට ඇදලා අරගෙන එයාගේ ආභරණ සියල්ල ගලවලා ඉරලා මේ රංගම්මගේ කරාඹුව ඇදලා ගන්න කන ඉරෙන්න වැටිච්ච ලේ තවම තියෙනවා මේ හැට්ටේ. ඒ විදියට තමයි අපේ ලංකාවේ අවසන් රජු අපි එළුවේ. හැබැයි අපිට අවුරුදු 3ක් යනකොට තේරෙනවා මේක අපිට වැරදුනා කියලා. අපි ඒකයි නැගිට්ටේ. ළමයි අපිට රජෙක් නැති වුණානේ. රජෙක් නැහැ. අපි අපේ රජා දූෂිතයි කියලා එළෙව්වට අපිට රජෙක් නැති වුණා. රජෙක් නැහැ කියන්නේ පාලකෙක් නැහැ කියන්නේ නායකයෙක් නැහැ කියන්නේ වහලක් නැති ගෙදරක් වගේ. පැහැදිලි? තාත්තෙක් නැති පවුලක් වගේ. රැකවරණයක් නැහැ. එදා සූර්යගොඩ හාමුදුරුවෝ මේක කලින්ම තේරුම් ගත්තා. උඩරට ගිවිසුමේ අත්සන් කළා තීන්ත වේලෙන්න කලින් අර අපේ කුංකුණාවේ හාමුදුරුවෝ සූර්යගොඩ පන්සලට යද්දී එයා කිව්වා කූඹි රැළක් දැකලා අනේ කූඹියනේ තොපට රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ අපේ කරුමෙවන්නේ. එහෙනම් රජෙක් නැති එක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් අපි රජෙක් හදන්න ඕනි. ඒකයි අපි නැගිට්ටේ. අංක 2 බුද්ධ ශාසනයට ලොකු පහරක් වැදුනා. හාමුදුරුවරු තමයි රටේ ශාසනය ජාතිය රැක්කේ. අපේ ලංකාවේ සංස්කෘතිය රැක්කේ සිවුරයි නගුලයි. ඒත් සුද්දා අපේ ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්න පිඹුරුපත් හැදුවා. ඔයාලා දන්නවනම් ජෝන් ඩොයිලි එක අවස්ථාවක කියනවා මේ කහපාට රෙදි කෑලි ඇඳගත්තේ උන් 4-5 දෙනා නැත්තම් මං දන්නවා ලංකාව අල්ල ගන්න විදිහ කියලා. ඒ කාටද කිව්වේ? මහා සංඝරත්නයට කිව්වේ. එහෙනම් මේල්ල වෙච්ච මරුපහර අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. අපි ඒකයි නැගිට්ටේ. අවසානෙට ඌව වෙල්ලස්සට මෙයාලා පත් කරනවා හජ්ජි මරික්කාල් කියලා මුස්ලිම් ජාතිකයෙක්. ඒක අපිට දරා ගන්න බැරි ප්‍රශ්නයක්. ලංකාවේ සිංහල ජාතියට දීපු ඒ නම්බු නාම තනතුරු මේ ආපු විජාතිකයෝ මොකද කරේ? වෙනත් ජාතීන්ට දීලා අපි අතර කෙටීමක් ඇති කළා. ඒ නිසායි 18 කැරල්ල පටන් ගන්නෙ. කැප්පෙටිපොළ තමයි මේක මර්ධනයට යවන්නේ. හැබැයි කැප්පෙටිපොළ අලුපොතදී මොකද කරන්නේ? එයාගේ සේනාවයි ආයුධ ටිකයි ආපහු යවලා කියනවා තොපේ ආයුධ තොපිම ගනිව්. තොපේ ආයුධ වලින් තොපට පහර දීම නොකරමු. සිංහල ජාතිය බුද්ධාගම රැකගන්න මම සිංහලයන්ට එකතු වෙනවා කියලා කැප්පෙටිපොළ එකතු වුණා. මේ වෙලාවේ ගොඩක් නායකයෝ මේ ජාතික ඒ වීරත්වයේ උදෙසා අපේ රට රකින්න කැප වුණා. ඒත් ඒ නායකයන්ට මොකද උනේ අවසානයේ? මහා විනාශයක්. මේක මර්ධනයට ආපු ඩග්ලස් විල්සන් සුද්දා එයාට හීයකින් වෙඩි තියනවා අපේ තිසාහාමි කියලා මිනිස්සේ. එයාගේ බෙල්ල කපාගෙන ගිහිල්ලා ඒක හීයක ගහලා ඊතනවත්තේ පත්තිනි දේවාලේ ඉස්සරහ මේ හීය හිටවලා ලෙයින් පූජාවක් කරනවා ජාතිය රකින්න. ඒක තමයි සුද්දාට ගොඩක් රිදිච්ච තැන. ඒ නිසා සුද්දා කියනවා අපේ නායකයා මරපු පලිය ගන්නේ ඇසට ඇසක් කනට කනක් දතට දතක් හිසට හිසක්. ඒ පලිය ගන්න යා උත්සාහ කළා. ඒ නිසායි අවසානයේ අපේ කැප්පෙටිපොළ නිලමෙතුමා මහනුවරදී මහා සහසික විදියට ඝාතනය වෙන්නේ. හැබැයි බය වුණේ නැහැ. කැප්පෙටිපොළ හිස ගසා දාද්දි අවසාන කැමැත්ත විදියට දලදා වැඳලා ඩංගෙඩියට ගිහිල්ලා ගහලයට කියනවා එක පහරින් මගේ බෙල්ලට ගහලා මගේ බෙල්ල කපන්න. මෙයා ඩංගෙඩියට හිස තියාගත්තා. හැබැයි ගහලයාගේ අත් දෙක වෙවුලන්න ගත්තා. කෙටුවේ නෑ බෙල්ලට.
කැප්පෙට පොළ බැලුවා මොකද පරක්කු කියලා. උඩ පැත්තට හැරිලා කිව්වා උඹ උඹේ රාජකාරිය කරහන්. උඹ උඹේ රාජකාරිය කරහන් කියලා නිර්භීතව කැප්පෙට පොළ කිව්වේ. අවසානයේ ගහලයට කඩුපාරවල් කීපයක් ගහන්න වෙනවා. ඊට පස්සේ ශරීරයෙන් වෙන් වෙච්ච හිස නැති කවන්දය අඩි දෙක තුනක් ඇවිදලා යනවා කැප්පෙටි පොළගේ. අන්න අපේ ලංකාවේ දීර වීර ගතිය. බෙල්ල නැති හිස ඇවිදින අඩි කීපයක්. ඒ විතරක් නෙවෙයි ඇල්ලේ පොළ කියලා කෙනෙක් හිටියා 18 කැරල්ලේ. එයා අවුරුදු 75යි. මේ අවුරුදු 75ක ඇල්ලේ පොළ එයා යුදාධිකරණයේදී කියනවා ඔබ එල්ලලා මරනවා කියලා. මෙයා කියනවා මං එල්ලලා මරන්න එපා. මේ જાතියට මං ණයයි. ඒ නිසා මගේ ගෙල සිඳින්න. ගෙල සිඳලා විතරක් මදි. මගේ ගෙල සිඳලා අතපය කපලා බල්ලන්ට කපුටන්ට කණ්ඩ දාපල්ලා. මම මේ જાතියට ණයයි කියලා කියනවා. ආන් එහෙමයි ඇල්ලේ පොළ. ඒ විතරක් නෙවෙයි උඩරට හිටපු කාන්තාවෝ අම්මලා ඈතින් සුද්දෝ එයාලව මරන්න එනකොට ගේ ඇතුළේ තිබුණු පිහිය අරගෙන බෙල්ල කපාගෙන මැරුණා එයාලා. ඇයි ඒ මැරුණේ? තමන්ගේ කුසේ ඉන්න දරුවා අර කඩුපහර වැදිලා එයාට වේදනාවක් ඇති වෙයි කියලා ඊට කලින් අම්මා මැරුණා, ගැබිනි මව්වරු මැරුණා. අපි අර කියාපු දුනුවායගේ අම්මා එයා රන් කිරි එයා හොයාගෙන එයාගේ ගෙදරට ගියාට පස්සේ උඹේ පුතා කොයිද කියලා අහනවා. අතක් කපනවා, කනක් කපනවා, අත් දෙකම කපනවා. කිව්වේ නෑ එක වචනයක්. මේ අතීත මිනිස්සු අපේ රට රැක්කේ දිවි හිමියෙන්. දිවි හිමියෙන් රැක්කේ. දිවි හිමියෙන් රැක්කේ. මේ විදිහට අපේ රට වෙනුවෙන් කැපවෙච්ච නායකයෝ අනන්තයි අප්‍රමාණයි. දහඩිය ලේ කඳුළු වගුරුපු මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. පස්සේ අවියායුධයෙන් බැරි ඒ නිදහස අපි පෑනෙන් ගන්න උත්සාහ කළා. කතාවෙන් ගන්න උත්සාහ කළා. ඔයාලා අහලා තිනවා අපේ ලංකාවට ආපු මහින්ද හාමුදුරුවෝ. මහින්ද හාමුදුරුවෝ එයා ජාතිය අවදි කළා නිදහස උදෙසා. එයා ජාතිය අවදි කළා. අපි නිවට විදියට හිටපු වෙලාවේ අපිව අවදි කළා. එයා කියනවා කෙස්ගස පවා වෙන රටවල මිනිසුන්නේ උස්නිදහස පිනිස සටනට සැරසෙන්නේ හිස් මොළ තිබියෙදිත් මේ හැටි නොතකන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලද සියලුන්නේ බලව් අනුරා පුර පොළොන් නරු පෙදෙස සිතව් එදවස පැවති එහි නිදහස නගව් තව තවත් තරසර තරුණ ගොස වරෙව් යමව් ඵලයව් නොනිදව් දැස. ආන් එහෙමයි ජනතාව අවදි කළේ. නමුත් අවසානයේදී ඇත්තටම අපේ මාතෘ භූමියට නිදහස දුන්නා නෙවෙයි, අපි නිදහස ලබා ගත්තා. ආදරණීය දුවේ පුතේ, ඔයාලා ඔය හුස්ම ගන්න, ඔය හුස්ම පොදේ තියෙනවා ඒ අභීත නායකයෝ අවසන් මොහොතේ හෙළපු ඒ හුස්ම. ඔයාලට බත සපයන මේ මහ සරුසාර පොළවේ තියෙනවා ඒ අභීත නායකයන්ගේ ශරීරයෙන් ගලාගෙන ගිය ලේ දහඩිය කඳුළු. ඉතින් අද වගේ දවසක අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒ නායකයන් සිහිපත් කරන එක. ඒ නායකයන් සිහිපත් කරන එක. ඉතින් එහෙම සිහිපත් කරලා අද දින විශ්වෝදාවේ මේ ජාතික නිදහස් දිනය ඒ තේමා කරගත් කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සුබම සුබ නිදහස් අනාගතයක් වේවා.